මේ ලංකාවේ ඉන්න රොඩියලා. රොඩි කුලේ. ඒ මිනිස්සු මොකද්ද කරන්නේ? උන්ගේ දවස ගාන හොයාගන්න මේ සිංහල කවුරුම හරි ගෑනු කෙනෙක් අල්ලගන්න එක තමයි උන් කරන්නේ. දැන් මේ මම ළඟදී මේ කඩේකට ගියා. යනකොට ඒ කඩේ මිනිස්සේ කඩේ කියන්නේ මුදලාලි මේ රොඩි මිනිස්සෙක් දව තියාගෙන සාත්‍රයක් ආවා. ඒ සාත්‍රය අහන ගමන් මේ මම දැක්කේ රොඩි මිනිස්සෙක් ඇතේ මොකද කේල් පිට්ටක් හරි මොකක් හරි එහෙම මගුලක් තිබ්බා. ඊට පස්සේ කොහොම හරි මේ ඒ පොල් පිත්තේ එයාගේ නම ලියලා තිබ්බා. පොල් පිත්ත නෙවෙයි මේ කෙසෙල් පිත්තේ. එයාගේ නම ලියලා තිබ්බා. අරයා ඉඳගෙන පහන කුප්පත්තු කරගෙන එතන වැඳගෙන ඉන්නවා. කඩේ ගන්න ගම වෙලාවට එතන කවුරුත් හිටියේ නැහැ. මම තමයි කඩේ ළඟට ගියේ. ගියාට පස්සේ මේ මොකද ඕන වර සිටි වරන් ඒ සම් පුප්පු කීගේ මම කරා මැතිරුවා. මතුල්ලි ඉවර වෙලා මේ කොහොම හරි මාතෝ ෂේප් එකේ පැත්තෙන් අහගෙන හිටියා. ওই විදියට මතුවලා ගෙදර ප්‍රශ්න දීගුවා හරෙන් පොඩ්ඩක් කොඩි වෙන කල්ලා ඉගුවා මෙතම කල්ලා ඉගුවා හරම කල්ලා ඉගුවා ඒ වගේ දේවල් ටික උඩට දාලා අර කඩේ ඉන්න මුදලාලි මොකද ගන්නේ අත් දෙක වැඳගෙන ඒතෝස් මුදුන් තියාගෙන මේ ඒ කටහ බලන් ඉන්නවා මට පේනුණා ඒ කියන දේවල් සම්පූර්ණයෙන් මෙයා විශ්වාස කරනවා කියලා මෙයා දුත් අර වර දාලා හොඳට සුපිරියටම කියනවා ඔය අතර වාරේ මේ හිමීට අර රොඩි මිනිස්සයා කියනවා මම භාගයයි කිව්වේ ඉතුරු ටික අහන්නත් ඉතුරු ටික තමයි හොඳම ටික තියෙන්නේ මේ දැට රුපියල් 3000 පන්රු විදියට තියන්න කියලා. ඉතින් අර මුදලාලි රුපියල් 3000 කිව්වන් පස්සේ සාමාන්‍ය දවසටම වෙළඳාම් වෙච්ච ගාණ වෙන්න පුළුවන් රුපියල් 3000 කියන්නේ. ඉතින් මේ මට එච්චර නෑ කිව්වා. රුපියල් 500ක් 1000ක් වගේ ඒ වගේ තියන්න පුළුවන් කිව්වා. බෑ රුපියල් 500ක් 1000ක් බෑ. ගාණ 3000යි නැත්තම් ඔයාගේ පස්සෙන් මේ නායක කෙනෙක් වුණා නැත්තම් මේ දිස්ටියක් කෙනෙක් වුණා. ඉතින් අර මොනසයා බය වුණා ඇත්තටම බය වුණා මම දැක්ක විදියට නම් මේ ඊට පස්සේ ආගුවා මෙහෙම බෑ මට මෙහෙම තියන්න බෑ. මේ ඇත්තටම මට බිස්නස් උනේ නෑ අද දවසේ මේ පුළුවන් දෙයක් කරන්න කියලා. බෑ එන 1500ක් දෙන්න කිව්වා. ඉතින් ඇත්තම කිව්වොත් 1500ක් දෙන්න බෑනේ. එයා ඇත්ත කිව්වේ මොකද ලොකුවට බිස්නස් එකක් නැහැ ඒ කඩේට ඇත්තම කතාව කිව්වේ. ඊට පස්සේ මේ කොහොම හරි රුපියල් මමත් රුපියල් 300 විතර බඩු ගත්තා මේ ඒ ගානත් හදලා කොහොම හරි රුපියල් 700ක් හරි 800ක් හරි දුන්නේ මනුස්සයට. ඒ මනුස්සයා කියනවා මේ මම බැනලා ආව මේ ගන්න කෙනෙක්ද කියලා. ඊට පස්සේ එම් ගාලි ගෝ කියලා මම මොකද මම විතර දෙවෙලේ කඩේට යනවා. ඊට පස්සේ මේ එයා රුපියල් 800 ගත්තා. හැබැයි අනිවාර්යෙන්ම මං එනවා කියලා තමයි පොර ගියේ. මේ ඉතින් ඇත්තටම රොඩි මිනිස්සයෝ මේ අපි උන්ට බැනලා වැඩකුත් නැහැ. මේ අපේ උන්ට බැනලා වැඩකුත් නැහැ. මොකද උන් කරන්නේ මිනිහා ගුණා කරලා ගාන ෂේප් කරලා ඒක හදාගන්න එක. අපේ උන් කරන්නේ ගුණාට අහු වෙලා උන්ට ගාන දෙන එක. මේ ඉතින් වෙන කියන්න දෙයක් නැහැ. ඇත්තටම මම කියන්නේ මෙහෙමයි. සාරාංශයක් විදිහට මම කියන්නම්. රොඩි මිනිස්සෙක් ඒ ගෙදරට ආවට පස්සේ මාත්‍යා සාත්‍රේ හරි මොකක් හරි මොගුලක් කියලා ඉවරලා ඔයාලා සාත්‍රයක් කියන ගනි. හාල් පොඩ්ඩක්. ඉතින් ඉස්සර තමයි හාල් අපි පොඩි කාලේ තමයි හාල් ඉල්ලුවේ. මේ හාල් ඔය තේ කොලාරේ මොනවා හරි දෙයක්. මේ දැන් මිනිස්සු ඉල්ලන්නේ මේ හාල් කෑම පැකට් එකක් ඒව නෙවෙයි. කෙලින්ම සල්ලි රුපියල් 500 100 200 නෙවෙයි. කෙලින්ම රුපියල් 2000 3000 4000 5000 10000 මේ වන් ඔය කියන අතර වල තමයි මේ තව මිනිස්සෙක් හිටියා මේ සාත්‍රයක් අහන්න කියලා රුපියල් 15000ක් දීලා තිබ්බා. මොකද ගෙදර ප්‍රශ්නයක් තියෙනවා කියලා පොඩි නූල් කෑල්ලක් දීලා තව මොකක් හරි එකක් දීලා ඉවරලා රුපියල් 15000ක් ඒ මිනිස්සයා දීලා දෙනවා. මම මේ දන්න තැනක ඒත් මෙහෙම දෙයක් වුණා. මම හිතේ මම වීඩියෝ එකක් දැම්මේ මේ මම කියන්නේ ගෙදරට ඒවි. ගෙදරට ආවට පස්සේ රුපියල් 500 100යි 200යි කියලා කියාවේ නෑ. 100 අනිවාර්යෙන් 3000 4000 5000 වෙනවා. ඇත්තම ගොඩ දැන් ඔයා හිතන්න සාමාන්‍යයෙන් පිරිමි පුද්ගලයෝ ගොඩක් අඩුයි මේ ඔකට හායි කියන මේ හා කියන මේ ගෑනුවයි තමයි ගොඩක් ඔය යන්ත්‍ර මන්ත්‍ර ඔය පැත්තෙන් පොඩ්ඩක් ලොකුවටම ඉන්නේ. හැබැයි ඔයාගේ වයිෆුත් ඔයාගේ නෝනත් ඔයා ගෙදර ඉන්න ගෑනු කවුරු ගෑනු කෙනෙක් ගෙදර ඉන්නව නම් එයාත් ඔයා ගොඩක් විශ්වාස කරනවා නම් ඔයා ඉතුරු කරලා තියෙන රුපියල් 15000 20000 30000 වුණත් ඔයා ගෙදර එනකොට එයාට පූජා කරලා තියන්න බැරි නෑ. ඒකින්ද
පොඩ්ඩක් කල්පනාවෙන් උන් කපටි ගෙදරට එනවනම් යවන්න බොරු. සම්පූර්ණ බොරු. ඔය අන්තර මන්දර විශ්වාස කරන්න එපා. ඇත්තම කතාව කිව්වොත්. මට එච්චරයි කියන්න තියෙන්නේ. එහෙනම් සුබ දවසක් සියලු දෙනාටම.